කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ආදරෙන් පිළිගන්නවද වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න මම ගොඩ කාලයකට පස්සේ. ඉතින් කීප දෙනෙක් අහලා තිබ්බා මේ වීඩියෝස් කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඒකට හේතුව තමයි මට හරියට ගැළපෙන කන්ටෙන්ට් එකක් තිබ්බේ නැහැ. මොකද මගේ වීඩියෝස් බලන්නේ ගොඩක් වෙලාවට ඔමාන් එන්න ඉන්න අය. ඉතින් එයාලට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම හැම වෙලෙම කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමත් නැත්නම් travel කරන වීඩියෝ එකක්. ඒක මම ආස නිසා. ඉතින් ඒකට ගැලපෙන කන්ටෙන්ට් එකක් තිබ්බේ නැති නිසා තමයි වීඩියෝ එකක් ඇත්තටම අප්ලෝඩ් කරේ නැත්තේ. ඉතින් ඔන්න දැන් මම ආමත් ඔමාන් එන්න තමයි හදන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට දිගටම වීඩියෝස් ගේන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔන්න ඉතින් වෙනද වගේ අපි දෙන්න විතරක් නෙමෙයි මේ පාර 3 දෙනෙක්ම එනවා. ඉතින් ඒකත් එක්ක මගෙන් පොඩ්ඩක් නර්වස් වෙලා හිටියේ. මට මේ දෙන්නම හැන්ඩල් කරගන්න පුළුවන් වේද බලා ගන්න පුළුවන් වේද මේ ෆ්ලයිට් එක මොන වගේ වෙයිද කියලා. මොකද තියෙන වෙලාවත් එක්ක පාන්දර 5ට විතරනේ සාමාන්‍යයෙන් ප්ලේන් එක ටේක් ඔෆ් කරන්න. ඉතින් මේ වෙලාවත් එක්ක මට හිතා ගන්න බැරුව හිටියේ 12 මාර විතර ඉඳන් මෙයාලත් එක්ක ඉන්න ගමන්. ඉතින් කොහොම හරි මේ වෙනකන් නම් යාලා ෂේප්. ඉතින් මුලින්ම මම කරේ යාලා ෆීඩ් කරලා එතකොට චේන්ජ් කරලා යාලා කම්ෆර්ටබල් විදිහට ප්ලේන් එකට ගෙනිච්චා. ගෙනිහිල්ලා යන ගමන්ම නිදි කරව ගන්න තමයි මම ප්ලෑන් කරේ. ඉතින් කොහොම හරි ලෑන්ඩින් වෙනකම් මේගොල්ලෝ නිදාගත්තා දෙන්නගෙම කිසිම කරදරයක් මට තිබ්බේ නැහැ. ඉතින් මේ දවස්වල සමයක ඉතින් සමයකත් එක්ක උදේ 7යි වුණත් පුදුම රස්නයක් තමයි තියෙන්නේ. ඉතින් අපි එහෙනම් එයාපෝට් එක අතුරට ගිහිල්ලා බලමු. ඉතින් ඔයා මුලින්ම නම් එන්නේ ඔමාන් වලට එයාපෝට් එකේ ඇත්තටම මේ එක්සිට් වෙනකන් කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මේ තැනින් තැන කට්ටිය ඉන්නවා අපිව ගයිඩ් කරන්න. ඉතින් ඔයා මේ ට්‍රාන්සිට් එකකටද යන්නේ එහෙමත් නැත්නම් ඔයාගේ ෆයිනල් ලොකේෂන් මස්කට්ද මේ හැමදේම අහලා ඔයාව හරියට යන පාත් එකකට ඔයාව ගයිඩ් කරන්න මේ කට්ටිය ඉන්නවා. ඉතින් ඒක නිසා ඔයා ඉස්සෙල්ලාම මස්කට් එන කෙනෙක් නම් නැත්නම් ඔයා ට්‍රාන්සිට් එකකට මෙතනින් බහින කෙනෙක් නම් ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. ඉතින් තනියෙන් යනවා කියන එක ඇත්තටම හරිම සිම්පල් හොයාගන්න හරිම ලේසි. ඉතින් මම දැන් ආවේ අපේ ලැගේජස් ටික කලික් කරගන්න. ඉතින් මෙතන කෙනෙක් ඉන්නවා ඔයාට තනියම අමාරු නම් එයාගෙන් උදව් ගන්න පුළුවන්. ඉතින් මගේ බෑග්ස් එච්චර බර තිබ්බේ නැහැ ඇත්තටම. ඒක නිසා මම තනියම ගන්නවා කියලා හිතුවා. මොකද බබත් එයාගේ මල්ලිව හරිම ආසාවෙන් බලාගෙන ඉන්න නිසා එතන මට බයක් තිබෙත් නැහැ. ඉතින් ඒක නිසා මම මගේ බෑග්ස් දෙක ගත්තා තනියම. මම බබාලත් එක්ක එනවා නම් අනිවාර්යයෙන්ම ලැගේජස් ගේනවට අමතරව අතේ ගන්න චූටි බෑග් එකක් විතරයි. ඒකට හේතුව මට යාළව හරියට හැන්ඩල් කරගන්න එහෙම අපහසු වෙන හින්දා මම හෑන්ඩ් ලැගේජ් එකක් ගන්න නැහැ. ඒගොල්ලන්ගේ ඕනම කරන දේවල් ටික දාගත්ත පොඩි ඩයිපර් බෑග් එකක් විතරයි මම අරගෙන ඉන්නේ. ඒක මට පහසුයි. මේ ඔයාලා දකින්නේ සුල්තාන් කාබූස් මොස්ක් එක. මේක තමයි ඔමාන් වල තියෙන ලොකුම මොස්ක් එක. මේක හරිම ලස්සනයි. අපි ඊට පස්සේ ගමම උදේට කාලා යන්න ආවා. ඉතින් මම කලිනුත් වීඩියෝ එක මේ ප්ලේස් එක කියලා තියෙනවා. මේකේ තෝසේ ඒ වගේම අනිත් කෑම හරිම රසයි. ඉතින් මෙතනට ඇවිල්ලා අපි තෝසේ කාලා චායි එකක් බීලා ගෙදර යනවා කියලා හිතුවා. ඉතින් කලින් දවසේ පාන්දර කෑවට පස්සේ කන්න වෙන්නෙත් නෑනේ. ඉතින් හරිම බඩගිනි, හරිම මහන්සි. ඉතින් මේ ඇවිල්ලා කන එක හොඳයි. ඉතින් මේක බජට් යාලා ඉන්න කන්නේ සලම්මයා කියන්නේ. ඉතින් ඔයාට ඕන නම් ඇත්තටම සල්ලි ගෙවලා කෑම ಜಾති ගොඩක් තියෙනවා. මම කලින් මෙනු එකේම දාලා තියෙනවා වීඩියෝස් වල. ඉතින් ඔයාලට පේ කරලායි ගන්න පුළුවන්. නැත්තම් එයාලා දෙන කිඩ්ස් මීල් එක, ෂවර්මා එකේම හරිම සීතලයි. කන්න හිතෙන්නේ නෑ ඇත්තටම.
ඉතින් ඒක නිසා මම ගොඩක් වෙලාවට කරන්නේ අපි ආවට පස්සේ කෑම ගන්න එක. මොකද උපරිම උදේ 8 වගේ වෙනකොට කෑම කන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙහි ගොඩක් රස කෑම කඩවලුත් තියෙනවා. ඉතින් ප්‍රෙෂ් පිට ආපහු ඇවිල්ලා තමයි කන්නේ. ඊට අමතරව ඉතින් බබාලත් එක්කෙනකොට යාළට දේවල් මං අරගෙන එනවා ස්පෙෂලි. මොකද සමහරට යාළට බඩගිනි වෙන්න පුළුවන්. ඉතින් එතකොට යාළ චුට්ටක් ඇග්‍රසිව් වෙනවා. එහෙමනේ. නිසා යාළා කම්ෆර්ටබලි තියාගන්න පුළුවන් විදිහට යාළගේ කෑම ටික රෙඩි කරගෙන එනවා. ගොඩක් වෙලාවට මම ෆ්ලයිට් එකේදී ආයෙ මුකුත් කන්න යන්නේ නැහැ. ඉතින් අපි දැන් අපේ ගෙදරට යනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා හිතුවා. මම මේ ඕමන් ආපු මේ දවස් කිහිපයේම මුල සතියේ විස්තර ඔක්කොම මේ වීඩියෝ එකෙන්. මේ අපි ඕමන් ආවට පස්සේ හවස් වරුවක් හවස පොඩ්ඩක් ඇවිදින්න යනවා කියලා හිතුවා. ඉතින් මත්‍රා පැත්තට තමයි ගියේ. මත්‍රා කෝනිෂ් පැත්තට යන්නේ නැතුව එතනම තියෙන රියම් පාක් එකට තමයි ගියේ. ඉතින් මේ පාක් එකේ මං ආසම වුණ දෙයක් තමයි මේ පාක් එක පුරාම තියෙනවා එක එක වර්ගවල අරලිය ගස්. ඉතින් මේ දවස්වල රස්නෙට අරලිය මල් හොඳටම පිරීලා මුළු පාක් එකම හරිම සුවඳයි. මේ මන් දැන් ඉන්නේ දාසෙට් ලොලුව එකේ. ඉතින් ලොලුව එක හරිම ලස්සනයි රැට. මේ වගේ ලයිට්ස් දාලා. ඉතින් ඔයාලට පේනවනේ මෙහි හරිම එළියයි දවල් වගේ රැටත්. මොකද හැමෝම එළියට යන්නේ රෑ වෙලා. දවසේ වැඩ කරන අය. එතකොට රස්නේ මේ හැමදේමත් එක්ක හැමෝම එළියට යන්නේ හවස් වෙද්දි රෑ වෙද්දි තමයි. ඉතින් මම ස්පෙෂලි ගියේ මෙන්න මේ වගේ බබාව තියන්න එකක් ගන්න. ඇත්තට මේකක් නෙමෙයි ගන්න ගියේ බේබි නෙස්ට් එකක්. කලින් පාර බබා හරිම සැපට නිදාගත්ත බේබි නෙස්ට් එකේ. ඉතින් මේ පාර ඒ වගේ එකක් තිබ්බේ නැති නිසා මම අර කලින් බලපු නිල් පාට එක තමයි ගන්න උනේ. ඉතින් ඒක ඔමාන් රියල් 5යි ගාණක් උනේ. ඉතින් ඒක අන්තිමට ගන්නවා කියලා හිතුවා මම. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි චුට්ටක් කැරකිලා ඇවිදලා බැලුවා මොනවද ඇවිත් තියෙන්නේ කියලා. ලොලුවේකට මට බෑග්ස් පිස්සුවක් තියෙනවනේ. ඉතින් කොහෙ ගියත් මම ඉස්සෙල්ලාම ඒ කඩේ තියෙන බෑග්ස් ටික බලනවා. ඇත්තටම ගන්නෙ නැහැ. ගන්න වෙලාවලුත් තියෙනවා. ගොඩක් වෙලාවට ගන්නෙ නැහැ. ගන්න නැති වුණාට ඉතින් අනිවාර්යෙන් මම මේ තියෙන බෑග්ස් ටික බලනවා මොනවද තියෙන ඩිසයින් කියලා. ඒක ඇත්තටම මට හරිම මං ආසම දෙයක්. ඉතින් මේ දවස්වල ආයේ චූටි බබාලගේ දේවල් බලනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි මම කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා කඩේකට ගියොත් වැඩිපුරම බලන්න ආස දේවල් මොනවද? එමත් නැත්නම් වැඩිපුරම ගන්න ආස දේවල් මොනවද කියලා කමෙන්ට් කරන්න. ඉතින් මගෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මම ඕමාන් වල ඉඳලා ආපහු ලංකාවට ගියේ ජොබ් එකට කියලා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව මෙහි ජොබ් එකක් කරන්න නැතුව ඉන්නවා නම් ඕමාන් වල ඇත්තටම මට නම් ඒක හරිම ස්ට්‍රෙස්. මොකද උදේ ඉඳන් හවස වෙනකන් මේ එළියටවත් යන්නේ නැතුව ගේ ඇතුළේ ඉන්නවා කියන එක මට ස්ට්‍රෙස්. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම මම මෙහෙම එළියට යන්න shopping mall වල ඇවිදින්න යන්න ගොඩක් කැමති. මොකද ඒකෙන් මගේ ඔළුව මට නිදහස් කරගන්න පුළුවන් හින්දා. ඉතින් සමහර විට මේක බලන ඔයා මෙහි ඉන්න කෙනෙක් නම් ඔයාට එහෙම නැති වෙන්න පුළුවන්. නමුත් මට ඒ වගේ. ඉතින් ඒක නිසා තමයි ගොඩක් වෙලාවට මම කැමති එළියට යන්න. ඉතින් මේ තවත් දවසක් අපි Avenues Mall එකට යනවා කියලා හිතුවා. ඉතින් මෙහි මේ දවස්වල සමර් එකනේ හොඳටම රස්නේ වැඩි. ඉතින් ගොඩක් දෙනෙක් කරන්නේ බීච් එකට යන එක, එක්කෝ shopping malls වල යන එක. ඉතින් පොඩි දේවල් ටිකක් ගන්න තිබුණා. ඒක නිසා අපි හිතුවා ඇවිදින්නත් එක්ක Avenues Mall එකට යනවා කියලා. ඉතින් මට ගන්න ඕන දේවල් ටික අරගෙන groceries ටිකක් ගන්න තිබ්බා. ඒ දේවල් ටික ගන්නත් අපි ලොලු එකට ගියා.
කවුද මේ කින්ඩර් එකේ මේ චොක්ලට් වර්ග කාලා තියෙන්නේ? ඉතින් එක හරිම රසයි, හරිම ක්‍රිස්පි. ඉතින් ඔන්න ටෙස්ට් කරන්න කෑම එකක් දාලා තිබ්බා. ඒකත් අපි කෑවා. ඉතින් ඕනම කරන ග්‍රොසරීස් ටික අරගෙන ටක් ගාලා අපි එළියට ආවා. මොකද ලුලු එකේ හොඳටම සෙනග හවස් වෙනකොට මේක ගමු. ඔක චූටි. මේක ගමු. ඈ? ආද මේක ගමු. මේවා තියෙන්නේ. ඒවා කැමි කැල් නෑ. මේක ගමු. මම දැන් මේ යන්නේ ඇවනියුස් මෝල් එකේ සෙන්ටර් පොයින්ට් එකට. ඉතින් මේකේ නම් ගොඩාක් සෙනග නැහැ. ඉතින් බබාලගේ ලස්සන ඇඳුම් ගොඩක් තියෙනවා. මම මේ බලන ෂර්ට් එක ඇත්තටම මට බබාට ගන්න හිතුණා. ඒක ගන්න බැරි වුණා. මට ආසයි වුණා පස්සේ දැන් මේ වීඩියෝ එකට වොයිස් ඕවර් කරද්දි මට ඒ ෂර්ට් එක ගත්තා කියලා. ඉතින් soft toys මොනවා හරි තමයි මම ගන්න ආයේ බබාට. ඉතින් අන්තිමට කලින් බබාට අපි ගත්ත මේ soft toy එකම මෙයාටත් ගන්නවා කියලා හිතුවා. මේක නා 2.9. ඉතින් මේ අපි ඕමන් ආව පළවෙනි සතියේ තවත් දවසක් අපි ආවා කුරම් බීච් එකට. ඉතින් මේ දවස්වල සමයක හින්දා බබාලා ගොඩාක් මෙතන සෙල්ලම් කරනවා. ඉතින් ළමයි විතරක් නෙමෙයි ඇත්තටම අපිටත් ගොඩාක් හොඳට රිලැක්ස් වෙන්න පුළුවන් තැනක්. ගොඩාක් දෙනෙක් ඉන්නවා. මොකද මෙතන එක්සර්සයිස් කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් ලොකු ළමයි පොඩි ළමයි සෙල්ලම් කරනවා. ඉතින් කට්ටිය මුහුදේ නානවා. ඉතින් ගොඩාක් කට්ටිය එන නිසා මෙතන ඇත්තටම බයකුත් නැහැ. ගොඩාක් ලොකුවට මේ හරිය ගැඹුරුත් නැහැ. ඉතින් ගොඩක් මේ දවස්වල ඉර බහින්නෙත් ගොඩක් පරක්කු වෙලා ඒක නිසා ඉතින් බීච් යන්න මම හිතනවා අයිඩියල්ම කාලේ මේ කාලේ වෙන්න ඇති කියලා. ඉතින් ලස්සන සන්සෙට් එකක් ඔයාලට බලා ගන්න ඕන නම් ඒකටත් අයිඩියල් ප්ලේස් එක තමයි කුරම් බීච් එක. ඉතින් මෙතන මුහුදේ නාලා ඔයාලට වෙනම නාන්න ෂවරින් ඒරියාස් මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් ගොඩාක් ෆැසිලිටිස් මේ හදලා තියෙනවා. ජොගින් ඒරියා එකක්. ඉතින් මේ වගේ නිදහසේ කට්ටියත් එක්ක ඇවිල්ලා කට්ටිය ඉඳගෙන කෑම කනවා. ඉතින් මේ වගේ තමයි මෙහි ජීවිතේ තියෙන්නේ. ඉතින් එන ගමන් ඩොමිනෝස් එකෙන් මං ආසම පිට්සා එක අරගෙන මේ කැමීලියා කැෆේ කියන එකෙන් අපි රසමනස කෙබාබ් එකකුත් අරගෙන ආවා. ඉතින් දිගටම ඔයාලත් එක්ක වීඩියෝස් ෂෙයා කරගන්න මම බලාපොරොත්තු වෙනවා මෙහි ඉන්නකම්. ඉතින් එහෙනම් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක like එකක් දාලා comment කරන්න. ඉතින් එහෙනම් අපි ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හමු වෙමු.